ඒ කියන්නේ අනිත් ඒවා ඔක්කොම ප්ලේස් එකට වැටෙනවා අපේ පැෂන් එක බලාගෙන අපි වැඩ කරාම. මොකද සෙට්බැක්ස් වෙනවා. මේ කියන්නේ සක්සස් කියන්නේ මෙන්න මෙහෙම තියෙන ස්ට්‍රේට් ලයින් එකක් නෙමෙයි. සක්සස් කියන්නේ නිකන් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ උඩට එන ලයින් එකක්. මටත් එහෙමයි. මට ගොඩාක් සෙට්බැක්ස් තිබුණා. හැබැයි මගේ පැෂන් එක මම දැනගත්තා. ඉතින් ඒ පැෂන් එකට වැඩ කරා මං. එහෙම තමයි මගේ දෙන්න පුළුවන් මගේ humble advice එක. අපි දැනගන්න කැමති දැන් කවිනි මොකද කරන්නේ? රැකියාවක් කරනවාද? ඒ කොහේද? ඒ විස්තරත් අපි හරියට කැමති දැනගන්න. ඇත්තටම මං ඉස්සලා කිව්වා වගේ මං එක ප්‍රොජෙක්ට්ස් කරා යුනිවර්සිටි එකේ. ඉතින් මට යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වුණාම එළියට ආවම ඩිග්‍රී එකක් එක මට ඩිග්‍රී එකක් විතරක් නෙමෙයි තිබුණේ. මට අර ප්‍රොජෙක්ට්ස් වල ඔක්කොම එක්ස්පීරියන්සස් උත් තිබුණා. අන්න ඒක ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. මොකද සමහරක් යුනිවර්සිටි ගියම හිතනවා ඕකේ ෆස්ට් ක්ලාස් එකක් මට ගන්න ඕනේ ඩිග්‍රී එක. පේපර් එකේ. ඊට පස්සේ ඉවරයි. දැන් ස්පෙෂලි එන්ජිනියරින් වගේ සබ්ජෙක්ට් එකක මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. මොකද කම්පැනි වල හැමතිස්සෙම ඉල්ලන්නේ කොහෙද වගේ එක්ස්පීරියන්ස් එක. මට පේනවා චෙක් බොක්ස් එකක් ඩිග්‍රී එකක් තියෙනවා. හරි. දැන් ගොඩාක් මිනිස්සුන්ට ඩිග්‍රී එකක් තියෙනවා. ඉතින් කොහොමද මේ කම්පිටිටිව් ෆීල්ඩ් එකක අපි සර්වයිව් වෙන්නේ? ඉතින් ඒව තමයි experiences ගන්න ඕනේ projects වලින්. යුනිවර්සිටි එකේ projects තියෙනවා, internships වලට apply කරන්න පුළුවන්. අන්න ඒ වගේ මම internship එකක් කරා rocket company එකක Newton Launch Systems කියලා. ඊට පස්සේ මම projects වල experiences තිබුණා. මම ඒව ඔක්කොම මම දැම්ම LinkedIn එකේ. LinkedIn කියන්නේ හොඳ platform එකක්. නිකන් work, ඒ කියන්නේ වැඩවලට social media එකක් වගේ. ඒකේ experiences ඔක්කොම දාලා මම rocket එකක් හැදුවා. මෙහෙම යවුවා. මම ඒක publish කරා ඒකේ. ඉතින් මට මාසෙකට විතර පස්සේ මට ඒකේ message එකක් ආවා. මේ ඔයාගේ ප්‍රොෆයිල් එක මම දැක්කා. මම වැඩ කරන්නේ Jaguar Land Rover එකේ. ඒ කම්පැනි තමයි ඔය Range Rovers, Defenders ඒව හදන කම්පැනි. ඔයාට පුළුවන් ද ඉන්ටර්විව් එකකට එන්න? Dream Vehicles ලංකාවේ. මේ ඊට පස්සේ මම ෂොක් එකක් වගේ වුණා. මේ කොහොමද මෙච්චර ලොකු කම්පැනියක් මගේ ප්‍රොෆයිල් එක දැක්කේ කියලා. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ මගේ ප්‍රොෆයිල් එක දැක්කා. මොකද ඒ පෝස්ට් එක ෆේමස් වුණා. මගේ කියන්නේ LinkedIn circle එකේ. ඉතින් මං ගියා ඉන්ටර්විව් එකකට. ඊට පස්සේ මට දැන් මං එහෙ තමයි වැඩ කරන්නේ Jaguar Land Rover එකේ systems engineer කෙනෙක් හැටියට. මොකද මම ඩිවෙලොප් කරගත්තා ඒවට කියන්නේ transferable skills කියලා. ඒ කියන්නේ එක ස්කිල් එකක් ફોකස් වෙන්නේ නැතුව wide variety of skills මම acquire කරගත්තා. මොකද අර ඔක්කොම projects different projects මං කරා. ඊට පස්සේ ඒවෙන් ඔක්කොම experience අරගෙන නිකන් different skills ඒගොල්ලෝ බලනවා. ඒ කියන්නේ overarching knowledge එක කාටද තියෙන්නේ. අර systems engineer කියන්නේ නිකන් broad engineering එක specific දෙයක් design කරනවා ඒ වගේ නෙමෙයි. දැන් මම වැඩ කරන්නේ Jaguar Land Rover එකේ systems engineer හැටියට. මම cars වල ඔය එක අලුත්ෙන් ඒගොල්ලෝගේ එන cars වල මම develop කරනවා ඒගොල්ලන්ගේ features car එකේ software features කොහොමද එක හුවෙන්නේ නිකන් integration role එකක් එක.